හයි වෙල්කම් බෑක්. මම ලෑස්ති වෙන්නේ ඔක්තෝබර් මාසයට ග්‍රොසරිස් ගන්න. ඉතින් මට හිතුණා අද ඔයගොල්ලන්වත් එකතු කරගන්න. දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න අපි කීල්ස් එකට ආවා. දැන් ඉතින් තෝරගන්න තමයි තියෙන්නේ. අම්මා නම් හොගාලා තෝරනවා. වෙනස් කරමු. හා ගාලා බලමු. අද පොඩ්ඩක් හැමදේම වෙනස් කරන්න කියලා බලන්න. අලුත් ඒවාට. අලුත් ඒවාට මාරු වෙන්න යනවා. ෂැම්පු බලන්න ඕනේ. බෙල්ලෝස් එකෙන් ගමුද? අද පොඩ්ඩක් ස්කින් කෙයා මේ ප්‍රොඩක්ට්ස් වගේක් ගන්න තියෙනවා. අපි ෂැම්පු එක මාරු කරන්න යන්නේ බලමු අපි. මං කලින් යූස් කරලා තියෙනවා බෙලෝස්. ඉතින් බෙලෝස් එකට අපි මාරු වෙමු. මොකද හස්බන්ඩ් නියමපු ඒවා අම්ම ගෙනාපු ඒවා තමයි මේ ටිකේ මේ යූස් කරේ. මම ගොඩක් කැමති වැඩක් තමයි මේ ග්‍රොසරි shopping කරන්න. ඉතින් ගෑනු ළමයි අපි හැමෝම කැමතිනේ ග්‍රොසරි shopping කරන්න නේද? මම සාමාන්‍යයෙන් මාසෙකට ඇති වෙන බඩු එකපාරම ගන්නවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ග්‍රොසරි items ගන්නේ කීල්ස් එකෙන්. hair loss control. මම සාමාන්‍යයෙන් use කරන්නේ hair එකට L'Oreal Paris. ඉතින් කොහොමරි දැන් මගේ ඒ ෂැම්පු ඉවර නිසා මට ෂැම්පු එකක් ගන්න උවමනාව තිබුණා. ඉතින් මම ආයිමත් හිතුවා ඩ්‍රීම් ඩෝන් ගන්නවද බෙලෝස් ගන්නවද කියලා. අන්තිමට මම සිලෙක්ට් කරගත්තා බෙලෝස්. ඒ වගේම තමයි මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම ලිප් බාම් එක. ජැනට් එකේ ස්ට්‍රෝබෙරි. ඉතින් ඊට පස්සේ මට උවමනාව තිබුණේම බොඩි ලෝෂන් එකක් ගන්න. සාමාන්‍යයෙන් මම බොඩි ලෝෂන් එක යූස් කරන්නේ වැස්ලින්. මම ඒක මාරු කරනවා හරිම අඩුයි. ඉතින් මේ දේවලුත් මම යූස් කරලා තියෙනවා. කොහොම වුණත් අන්තිමට මගේ ෆේවරිට් ඒ වගේම මම යූස් කරන සාමාන්‍ය මගේ වැස්ලින් එකේ චොක්ලට් බොඩි ලෝෂන් එක තමයි සිලෙක්ට් කරගත්තේ. මගේ ස්කින් කෙයා ඒ වගේම හෙයා කෙයා වලට අවශ්‍ය කරන ප්‍රොඩක්ට්ස් අරගෙන ඉවරයි. දැන් මට මෙතනින් එහාට තියෙන්නේ ගෙදරට අවශ්‍ය කරන ග්‍රොසරිස් ගන්න. ඉතින් අද මම ගන්නේ මම ඔයගොල්ලන්ට කියවනේ මාසයකට අවශ්‍ය කරන දේවල් කියලා. මීට අමතරව මට මේ මාසයේදී අමතර දේවල් බොහොම පුංචි ප්‍රමාණයක් ගන්න වේවි අතරමැද්දේදී. හැබැයි ඉතින් මේ දේවල් ගොඩ වෙලාවට මට මාසයකටම ප්‍රමාණවත්. දැන් නම් අපි හැමෝම වගේ මාසයකටම අවශ්‍ය කරන ග්‍රොසරිස් එකපාරේ ගන්න හුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක් කීල්ස් එක යූස් කරනවා. හැබැයි ඉතින් තවමත් කිහිප දෙනෙක් මේ කීල්ස් එකට යන්න ගොඩක් බයයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ කීල්ස් එකේ බඩු ගණන් ඇති කියලා හිතනවා. ඇත්තටම ඉතින් එහෙම කීල්ස් එකේ බඩු ගණන් කියලා දෙයක් නම් නැහැ. සිල්ලර බඩු කඩේකින් අපි නිතර බඩු ගන්නවට වඩා තමන්ගේ අතේ තියෙන මුදලට අවශ්‍ය බඩු ටික කීල්ස් එහෙම නැත්නම් ෆුඩ් සිටි එකකින් අරගෙන එන එක මම හිතනවා හරිම වාසි කියලා. ග්‍රොසරිස් ගන්න යනකොට ගෙදර නැති දේවල් බලලා පුංචි චිට් එකක් ලියන් යනව නම් මම හිතනවා ඒකත් හොඳ ටිප් එකක්. මොකද එතකොට අපි අනවශ්‍ය බඩු ගන්නෙ නැහැ. අපිට මේ රාමෙන් කාලා බලන්නම බැරි වුණා. ඉතින් අම්මා කේකේ හිටියේ රාමෙන් කන්න ඕනේ කියලා. මෙතන තියෙනවා රාමෙන් වර්ග දෙකක්. මේක තියෙනවා මෙන්න මේක තියෙනවා. මේක නම් ගොඩක් ස්පයිසි කියලා අහලා තියෙනවා දැකලා තියෙනවා. ඉතින් අපි try කරන්න ගන්න කියලා හිතන්නේ මේක ගන්න හිතෙනවා. අපි මේක try කරලා බලමුද? කොහොමද කියලා. කාලම් බලමු කොහොමද කියලා මේක. අපි හිතුවා මේකත් try කරලා බලන්න. බලමු අපි මේ ඔරිජිනල් රාමෙන් කීල්ස් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕන ගන්න පුළුවන් ඔරිජිනල් රාමෙන් තියෙනවා. 1410. පාරිභෝගිකෙක් විදිහට අපිට තියෙන තව වාසියක් තමයි මේ කීල්ස් එකේ නෙක්සස් කියන සමාජිකත්වය. ඉතින් නෙක්සස් කියන සමාජිකත්වයේ තියෙන කෙනෙක්ට යම් කාලවලදී ඩීල් එකක් තියෙනවා. ඉතින් මේ ඩීල් එකට අනුව අපි නෙක්සස් සමාජිකත්වයේ ලබාගෙන තියෙනකොට යම් භාණ්ඩවල මුදලේ වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ මිලේ වටිනාකම අඩු වෙනවා 100%කින්. ඉතින් මම දකිනවා පාරිභෝගිකයෙක් විදිහට මේකත් ඇත්තටම කීල්ස් එකේ තියෙන හොඳ වාසියක් කියලා අපිට. සිල්ලර කඩේකින් ග්‍රොසරි අයිටම්ස් ගන්නකොට සාමාන්‍යයෙන් මිල අඩු කිරීමක් නැහැ. හැබැයි තොගබඩු කඩේකින් අපි ගන්නකොට නම් අඩු කිරීමක් තියෙනවා. කොහොම වුණත් කීල්ස් එකේ එහෙම සාමාන්‍යයෙන් තියෙන මුදලේ වටිනාකමට වඩා වැඩිවීමක් නම් නැහැ. ඉතින් අඩු කිරීමක් තමයි තියෙන්නේ නෙක්සස් membership එකට. ඒක නිසා මම හිතනවා තොගබඩු කඩේකින් හෝ මේ වගේ කීල්ස් ෆුඩ් සිටි වලින්
මාසෙකට එකපාරක් බඩු ගන්න එක ගොඩාක් වාසි කියලා. මම මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ තාමත් කේල්ස් එකට එහෙම යන්න බය කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක්ට නොදන්නව නම් යම්කිසි දෙයක් දැනගන්න තමයි මම මේ දේවල් ෂෙයා කරේ. අද වෙනකොට නම් ඉතින් හැමෝම මේ වගේ තැන් වලින් තමයි grocery items ගන්නෙ. හැබැයි ඉතින් සාමාන්‍ය සැලරි එකක් ලබන කෙනෙක් මේ වගේ තැනකට යන්න බය වෙනවනේ නේද? එහෙම කෙනෙක්ට තාමත් දැනුවත් නැත්නම් දැනගන්න තමයි මම මේ විදිහට අද ෂෙයා කරගත්තේ කේල්ස් එකේ විස්තර. මොන දේ ගත්තත් ඕඩි කරන්නකොට අනිවාර්යෙන් ගන්න ඕනි. ඉතින් මෙතෙන්ට આવම තමයි අතරම වෙන්නේ මොකක්ද ගන්න කියලා. මේක ගන්න දෙනා. අද මාළි මොනවාද බලන්න. ඔයා චිවිලි කියනවා නේද? අනිත් දේ තමයි guys මේ කීල්ස් එකේ තියෙන බේකරි items නම් මාරම රසයි. ඒ වගේම හරිම quality. ඉතින් මේකේ තියෙන හැම item එකක්ම මාරම රසයි. ඒක නම් කියන්න ඕනි. ඉතින් ඔයගොල්ලොත් try කරලා බලන්න මේ කීල්ස් එකට ඇවිල්ලා මේ බේකරි items එහෙම මහා ලොකු මිල ගණන් නැහැ. ඉතින් අපිට දරන්න පුළුවන් මිල ගණන් තමයි තියෙන්නේ ඇත්තටම. ඉතින් ඒක නිසා ඔන්න හොඳ ඔප්ෂන්ස් තියෙනවා. අනිත් එක තමයි මෙතන තියෙන ඩෝනට් එක. මාරම රසයි. try කරලා බලන්න නම් අනිවාර්යෙන්ම ඕනිමයි. මේ හැම දෙයක්ම මම ඔයගොල්ලොත් එක්ක share කරගත්තේ මගේ honest review. ඉතින් කේල්ස් එකෙන් මට කිසිම මුකුත්ම නැහැ. මොකද ඔයගොල්ලන් හිතයි මම මොකද කේල්ස් එක ගැන කියන්නේ කියලා. ඉතින් ඇත්තටම කේල්ස් එකට යන්න බය කෙනෙක් ඉන්නවා නම් තාමත් ඒගොල්ලන්ගේ බය නැති කරන්න තමයි මම මේ විදිහට කිව්වේ. මොකද ඇත්තටම මේ වගේ ලොකු shops තියෙනකොට හිතනවා ගොඩාක් ගණන් මේවා අපිට යන්න බැරි තැන් එහෙම කියලා. ඉතින් එහෙම දෙයක් නැහැ. ඒක නිසා තමයි හැමෝටම සාමාන්‍ය අයටත් අපිට යූස් කරන්න පුළුවන් කියලා මම ඔයගොල්ලන්ට කියන්නේ. මොකද බය නැතුව කෙනෙක්ට ගිහින් මේ දේවල් ගන්න පුළුවන් නිසා. මිංචි කළ දාලා බොමු වතුරට. ටිකක් මෝඩ පොතින්. ඒකෙන් එකක් ගන්න. කොත්තමල්ලි කලනේ. නෑ. සලාද කළේ නෑ. මේ දෙක. ගයිස් මම ගොඩ කාලයක් chia seeds හොය හිටිය හැම තැනම ඇත්තටම මට හම්බුන්නේ නැහැ. ඔන්න ඉතින් අද කේල්ස් එකකින් මට හොයාගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ වෙන්නපුව අවදින්න කෙනෙක් නම් ඔන්න ඔයත් හොයනවා නම් වෙන්නපුව කේල්ස් එකේ තියෙනවා. ඉතින් ඇවිත් අරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ නම් මම ආසම තැන. මෙන්න මෙතන තියෙන දේවල් වලට තමයි මම වැඩිපුරම කැමති. ඉතින් බත් කනකට වඩා මම හිතන්නේ මම මෙන්න මේ දේවල් වලට තමයි කැමති කන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි අද grocery shopping කරේ. මේ හැම දෙයක්ම මාසෙකට ඇතුළත තමයි ගත්තේ. ඉතින් මේට අමතරව පුංචි පුංචි දේවල් කිහිපයක් මම අරගන්නවා. මම හිතන ඕගොල්ලන් නොදන්න දෙයක් දැනගන්න නැති ඒ වගේම ආසාවෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න නැති කියලා. මම grocery shopping කරන්න හරිම ආසයි. ඒ වගේම මම හිතන ඔයාත් මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න නැති කියලා. ඒ ආසාවෙන් බැලුවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුතින් subscribe කරලා එකතු වෙච්ච ආදරණීය යාළුවෝ හැමදෙනෙක්වමත් මගේ සඳු රොසිරි ලයිෆ් YouTube channel එකට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මම ඔයාලට ආදරේ. බයි.